කාලයකට පස්සේ මම ට්‍රැවල් වීඩියෝ එකක් ගේන්න හිතුවා. මම යනවා මගේ යාළුවත් එක්ක ජර්මනියේ තියෙන ලස්සනම තැනකට. ඉතින් මම හිතුවා ඔයගලන්වත් එක්කගෙන යනවා කියලා. මොකද මේක ඇත්තටම ගොඩාක් ලස්සනයි. ගොඩාක් කට්ටිය රෙකමන්ඩ් කරලා තියෙන තැනක්. මම හිතුවා මෙහි යන්න ඕන කියලා මේ සමයකට. ඉතින් මම මගේ යාළුවත් එක්ක යනවා. ටිකටම බලාගෙන ඉන්න අපි කොහෙද යන්නේ කියලා. දැන් වෙලාව හවස 7යි ගානක්. දැන් මම යන්න ඕනේ මගේ යාළුවෙක් ගෙදරට. එහෙ ඉඳන් තමයි හෙට උදේට අපි අර කියන තැනට යන්නේ. ඉතින් ටිකටම බලාගෙන ඉන්න අපි කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා. බයි බයි. The next morning. Good morning. Oh, good morning. දැන් වෙලාව පාන්දර 4යි අපි යනවා. ඉතින් පාන්දර ජර්මනිය වල තියෙන ලස්සනම තැනකට. Hi. Always. Sorry, පාන්. වගේ කලින් අපි දැන් ඉන්නේ ඉන්ගල්ස්ටඩ් වල. මෙතන ඉඳන් අපි යන්න ඕන මියුනික් වලට. මියුනික් වලින් Vielen Dank für Ihre Reise mit Liebe Regio Bayern. Auf Wiedersehen. අපි දැන් ඉන්නේ මියුනික් එයාපෝට් එකේ නෙවෙයි. මියුනික් මියුනික් ට්‍රේන් ස්ටේෂන් එකේ. දැන් අපිට තව පැයක් තියෙනවා. ඒ පැයේ මොනවද කාලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා ඊළඟ ට්‍රේන් එක ගන්න තමයි තියෙන්නේ. උදේම යනවා. Biasa ya Ronan. Ada siya tapit tekkawe. අපිට දැන් තව පැයක් තියෙනවා. තපම් කාලා බීලා ෂේපේ යන්න තමයි තියෙන්නේ. Wir begrüßen Sie recht herzlich in der Werdenfelsbahn und wünschen Ihnen eine angenehme Fahrt. Ladies and gentlemen, we would like to welcome you on behalf of DB Regio and wish you a pleasant journey. බස් එක ගන්න තියෙනවා. ඒක අරගෙන අපි යනවා අපේ ඩෙස්ටිනේෂන් එකට. පෙන්නන්න අපි කොහෙද යන්නේ කියලා. තාම යන ගමන් the train එක as usual පරක් වුණා. අපි ආවා ගාමිෂ්වලට. දැන් අපි බස් එක ගන්න ඕනේ. බස් එක පෙන්නුවට ඒ බස් එක අපිව එක්කගෙන ගියේ නැහැ. බස් එකේ හෝල්ට් එක මාරු කරලා. අපි දෙන්න වෙන තැනක හිටගෙන. හිටියා. වෙන තැනක කියන්නේ normally අපි දෙන්න වෙන තැන බස් එක නවත්තන හෝල්ට් එකේ හිටගෙන හිටියා. ඒ හිටගෙන අරහෙන්ට බායි අතෙන්ට එන්න කියලා වෙන හෝල්ට් එකක් පෙන්නලා ගියා. දැන් ඉතින් තව පැය භාගයක් ඉන්න ඕනේ. 9 කාලේ වෙනකන් ඉන්න. එතකන් අපි ආයි කොෆි එකක් ගන්න ආවා. අපි අපේ බස් එක එනකන් තව කොෆි එකක් ගන්න. දෙවෙනි එක ඉතින් ඒක බීලා අපි අපේ හිත සංසා ගන්නවා. දැන් පරක්කු නේකට. පරක්කු නෑ. ඒත් අපිට අර බස් එක පොඩ්ඩක් විසුණා. දැන් අපිට හම්බුණා හරි බස් එක. දැන් අපි මෙතනින් ටිකට් එකක් ගන්න ඕනේ. යුරෝ 12ක්
හරි 10ක් හරි දීලා ඊට පස්සේ දැන් පුලංසේකට මේ දාලාම තියෙනවා අපිට ඩොල්ස් ප්ලාන් ටිකට ගෙනියන්න බෑ කියලා. ගන්නයි කියලා ඒ හින්දා මම 12ක් පේ කරනවා. එක්කෙනෙක්ට යුරෝ 12ක්. ඒක අනිවාර්යෙන් භාගයට තමයි. ඒකයි රවුන්ඩ් ට්‍රිප් එක තමයි 12. රවුන්ඩ් ට්‍රිප් එක විතරයි තියෙන්නේ. Finally අපි අපේ destination එකට ඇවිල්ලා ඉන්නේ. තව පොඩ යන්න තියෙනවා. දැන් අපි ඇවිදින්න නැති නෝනව මම පොඩි හයික් එකක් යන්න යන්නේ. අපි දැන් ගොඩාක් දුර ආවා. දැන් මේ හයික් එකක් යනවා ඉන්නේ සේයකට යනවා කිව්වට. හයික් එකක් එක්කනවා. දැන් අපි මේ ආකාරයට පහළට බැහැගෙන යනවා. එතනින් යන්න බෑ වගේ. Finally, we are here. So nice. අපි දැන් ලේක් එකට යන්න හදන්නේ. මාර අවුවයි. අතන ඉර කොට අර පොඩ්ඩ ගලෙන් ගලකට ගලෙන් ගලට පියකාවට බහින්න බැරි වෙලා. සීතලයි හොඳටම. වතුර නිල්ම නිල් පාටයි. ඒත් මට බහින්න බෑ. සීතලයි. දෙන්න දැන් කනවා. කාලා තොඩියක් ඉඳලා අපි යනවා ගෙදර. One eternity later. දැන් අපේ ගමන ඉවරයි. අපි ආයි යනවා ගමරට බල. ආයි යනවා ගෙදර. ඉතින් දැන් චුට්ටු දුරක් යන්න තියෙනවා. පස්සේ ඉතින් බස් එකේ නැගලා යන්න තමයි තියෙන්නේ. වීක්ඩේ එකක් කළත් මෙච්චර සැනගින්නවා. මේ තියෙන්නේ උන්ටසේක. ෆොටෝසුත් හරි අපි දැන් යනවා. බරවයි. Much later. හලෝ කොහොමද? මම දැන් තමයි ගෙදර ආවේ. දැන් 11 විතරයි. මට අතන එන්ඩ් කරන්න බැරි වුණා වීඩියෝ එක. මොකද මගේ ෆෝන් එකේ බැටරි තිබ්බේ නැහැ. අනිත් එක ට්‍රේන් කේස් වුණා. ඔමුම් දේවල් සිද්ධ වුණා. ඉතින් ඒ නිසා මම හිතුවා ගෙදර ආවෙලා මම එන්ඩ් කරනවා කියලා. ඔගොල්ලෝ දකින්න ඇති ඒ සේ කියලා මෙහි කියන්නේ ලේක් එකකට. ඉතින්
ඒලේක කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔයගොල්ලෝ ජර්මනි වල නම් ඉන්නේ අනිවාර්යෙන් අයිප්සේ යන්න. ගේ පාර vlog එකක් දාලා දෙනවා වාල්කන්සේ ගියපු. ඉතින් එහෙත් යන්න මේ තියෙන හැම සේකක්ම මාර ලස්සනයි, මාර පිරිසිදුයි, මාර කාම්. ඉතින් යන්න අනිවාර්යෙන් ගිහින් තියෙන අය කමෙන්ට් එකක් දාන්න ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයගලන් සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් එන්නම්. බයි බයි.